මාත් එක්ක කාගිල්ස් එක පැත්තට යමුදු පොඩි රවුමක්. දින ප්ලෑන් එකක් තියෙනවා අද මට චිකන් ස්පිනච් සුප් විත් ගාලික් ටෝස්ට් හදන්න. ඉතින් මම ඒකට ඕනි ගාලික් ටෝස්ට් එකට ඕනි පාන් එකක් ගන්න තමයි මේ පොඩි බේකරි එකට ආවේ. ඉතින් මේකේ මේ බේකරි එකේ තියෙන අයිටම් ඇත්තටම ගොඩක් රසයි වගේම රීසනබල් ප්‍රයිස් එකකට ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් වෙලාවක try කරලා බලන්න මේ වගේ තැනකින්. ඉතින් මම ඉස්සරෝම ඊළඟට කාගිල්ස් එකේ ගිහිල්ලා ඉස්සරම කරන්නේ පාන් එක රැක් එකෙන් දාලා මට ඕනේ චිකන් ස්පිනච් සුප් එකට ඕනේ චිකන් ටිකක් ගන්න යන්නේ. ලොකු ප්‍රමාණයක් නෙමෙයි පොඩි පීස් එකක් ගන්න තමයි මම යන්නේ. ඉතින් සුප් එකට විතරයි මට චිකන් ඕනේ. ඉතින් මම බලලා මෙතන තිබුණා බෝන්ලස් චිකන් එක. ඉතින් ඒකෙන් පීස් එකක් ගත්තා. එතන මට මතක විදිහට තිබුණේ ග්‍රෑම් 170ක් හෝ 80ක්. ඒකෙන් පීස් එයාට කියලා එතන ඒ චිකන් පීස් එකක් කිරාගෙන ඒකට බිල් එකක් ගහගෙන ඉතින් ඒකත් අරගෙන මං හිතුවා ඩෙසර්ට් එතකොට ඔය යෝගට් වගේ තියෙන්නේ ඒ පැත්තට පොඩ්ඩක් යන්න මොන හරි මං ආස දෙයක් ගන්න තියෙයිද කියලා බලන්න. ඉතින් ඒකේ බැලුවා වටලප්පම් කැරමල් පුඩින් දෙකම අරගෙන බැලුවා. ඒ වුණාට මට ඒකේ පෙනුමත් එක්ක මට ඒක ගන්න හිතුන්නේ නැහැ. මට හිතුණා එක්කෝ රස නැති වෙයි, සීනි ගතිය වෙනස් වෙයි, සමහර වගේ තියෙනවානේ ස්වීට්නස් එක වැඩි. ඉතින් එහෙම ප්‍රශ්නයක් ඒ කියලා මට හිතුන නිසා මම හිතුවා හැමදාම කොහොමත් ෆේවරිට් නේ මගේ වැනිලා අයිස්ක්‍රීම්. ඉතින් මම හිතුවා වැනිලා අයිස්ක්‍රීම් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් මම මේ කැරකි වැනිලා අයිස්ක්‍රීම් එකක් තමයි හොයන්නේ, ලොකු එකක් නෙමෙයි. ඉතින් මම බලන්නේ මිලිලීටර් 500ක. ඉතින් මෙතන ඒක මේ කූලර් එකේ තමයි මිලිලීටර් 500 වැනිලා අයිස්ක්‍රීම් එක තිබ්බේ කාගිල්ස් එකේ. ඉතින් මම ඊට පස්සේ කාගිල්ස් එකේ මේ මැජික් බ්‍රෑන්ඩ් එකේ අයිස්ක්‍රීම් එක. ඉතින් මම ඒකෙනුත් එකක් අරගෙන මේ සාමාන්‍ය වැනිලා අයිස්ක්‍රීම් එක තියෙන හින්දා මම හිතුවා මිල්ක් ෂේක් එකක් වගේ නානවා කියලා. ෆෘට්ස් බැලුවා. ඇපල් නම් ඇත්තටම සෙට් නැහැ. තැලිලා තුවාල වෙලා. එතකොට මේකේ මම බැලුවා වෝටර්මෙලන්. ඇත්තටම මට වෝටර්මෙලන් තෝරන්න බයයි. මොකද මම තෝරන්න දන්නේ නැති නිසා. ඉතින් ඊට පස්සේ බැලුවා අලිපේර. අලිපේර තියෙන ඒවා අමුයි. ඉතින් ඒක ගන්නත් බෑනේ. අමුවේ වර්ගන මිල්ක් ෂේක් හදනවා, ඩ්‍රින්ක් මොනවත් හදන්න බෑනේ. ඉතින් ඒ නිසා මං හිතුවා එතන තිබුණා මං හිතන්නේ කරත්ත කොළඹ. ඒකෙන් අඹ ගෙඩියක් මං තෝරලා අඹ ගෙඩියක් ගත්තා. මම කලින් ඉතින් මේ අරගෙන තියෙන කාගිල්ස් එකේ මේ අඹ ලොකු අවුලක් නැති හින්දා තමයි මේ පාරත් ඉතින් මම එකක් ගත්තේ. ඉතින් මෙතන හිටපු ලේඩි පොඩි වැඩි හිටියේ යාට කියලා බිල් එකක් ගහගෙන කිරාගෙන බිල් එකක් ගහගෙන ඊළඟට යන්න හිතුවා නීති ටිකක්